දැන් බිලියන 12ක අරමුදලකින් මෙච්චර වැඩ කරන්න පුළුවන්ද? ඕක කොහොමද කරන්නේ? සහ දැන් ඔහොම ගෙවාගෙන යන්න ගියොත් බිලියන 12 ඉක්මනට ඉවර වෙයි. මේමයි ඇත්තටම අපේ ප්‍රධානම ආදායම් මාර්ගය වෙන්නේ DLB එක. කියන්නේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් ලැබෙන ආදායම. එතකොට සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් ලැබෙන ආදායම ගිය අවුරුද්දේ බැලුවොත් එහෙම අපි සාමාන්‍යයෙන් මිලියන 3900ක් වගේ තමයි මුළු අවුරුද්දටම හම්බ වෙලා තියෙන්නේ. නමුත් මේ අවුරුද්දේ මේ වෙනකොට මිලියන 4300ක් විතර. ඒ කියන්නේ මාස 9ක් තුල ගිය අවුරුද්දේ සම්පූර්ණ ටාගට් එකම ඇචීව් කරලා ඉවරයි. ඒ වගේම සාමාන්‍යයෙන් මාසෙකට හම්බ වෙච්ච ගාණ මිලියන 300ක් 400ක් අතර ප්‍රමාණයක් තමයි DLB එකෙන් මාසිකව හම්බුනේ. ඒ ප්‍රමාණය දැන් මිලියන 758ක්. කියන අවසාන මාසේ මිලියන 758ක් හම්බුණා. ඒත් ඒ විදිහට ආදායම වර්ධනය වෙලා තියෙනවා. අපි මෑතක DLB එකේ නිලධාරීන් ගෙනල්ලා අපේ ජනාධිපති ලේකම්තුමා අපේ ලේකම්තුමා ඇතුළු අපේ කාර්ය මණ්ඩලයේ සාකච්ඡා කරනවා. ඒගොල්ලෝ ඇගීමට භාජනය කරා. එතකොට ඒගොල්ලොන්ගේ ඕවර්හෙඩ් එක අඩු කරගෙන ඒගොල්ලන්ගේ එක්ස්පෙන්ඩිචර් අඩු කරගෙන ඒගොල්ලොන්ගේ මාකටිං අප්‍රෝචස් වැඩි කරලා ඒගොල්ලොන්ගේ ආදායම ඒගොල්ලෝ අපේ ආයතනයක් කියලා හිතලා අපේ ආයතනයට දෙන්නේ ජනතාව වෙනුවෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් වෙනුවෙන් ඒගොල්ලෝ පරිත්‍යාග කරන්න මේ මුදල් ලබා දෙන්න කියන එක චේතනාන්විතව ඒගොල්ලෝ ඉතාමත්ම කාර්යක්ෂමව අපිට ආදායම ලබා දෙනවා. මාසිකව මිලියන 750ක විතර ආදායමක් අපිට ලබා දෙනවා. එතකොට ඒක එකක්. අනිත් එක තමයි ගිය අවුරුද්දේ අපේ මුළු ඉන්ටරෙස්ට් එක තිබුණේ පොලි ආදායම තිබුණේ මිලියන 1150යි. එතකොට ගිය අවුරුද්දේ මිලියන 1150ක් තිබුණේ ගිය අවුරුද්දේ ආදායම ලැබෙන්නේ 22 23 අපි ඉන්වෙස්ට් කරපු ආයෝජන. එතකොට 22 23 ඉන්වෙස්ට් කරපු ඒ වගේ සාමාන්‍යයෙන් ඇවරේජ් සඵල පොලි අනුපාතයේ 10% පැනලා තිබුණා. නමුත් මේ අවුරුද්ද වෙනකොට දැන් 25 දී හම් වෙන්නේ 24 අග වගේ ආයෝජනය කරපු දේවල් තමයි. ඒතකොට ඒ වෙනකොට පොලි අනුපාතය අඩු වෙලා තියෙනවා. නමුත් අපි ආයෝජනයේ කාර්යක්ෂමතාවය වැඩි කරලා, ඒ කියන්නේ පෝර්ට්ෆෝලියෝ මැනේජ්මන්ට් සිස්ටම් එකකට ගිහිල්ලා අපි ආයෝජන කඩිනමින් ආයෝජනය කරලා තියෙනවා. ඇත්තටම ගිය වර්ෂවල අපේ විගණන වාර්තා වලින් පෙන්ලා දීලා තියෙනවා මාසයේ අවසානයේ තිබිච්ච කරන්ට් account එක අපේ ජංගම ගිණුම තියෙන්නේ ශ්‍රී ලංකා මහා බැංකුවේ තමයි අපේ account එක පවත්වාගෙන යන්නේ. ශ්‍රී ලංකා මහා බැංකුවේ තිබුණ accounts වල සාමාන්‍ය මිලියන 1000 ඉක්මවා තිබිච්ච idle money තිබිලා තියෙනවා. ඒ කියන්නේ අක්‍රීය මුදල් තියෙනවා. ඒ කියන්නේ interest එකක් හම්බ වෙන්නේ නැහැ නේ කරන්ට් account එකක් පාවිච්චි කරනකොට. ඒතර කරන්ට් account එකේ මිලියන 1000 ඉක්මවා තියෙනවා. අපි මේ සෑම කාලයක් තුලම මිලියන 20ක් 25ක් 30ක් අතර තමයි අතේ තියාගෙන අපේ මේ දිනදා එක්ස්පෙන්සස් වලට ඒ ප්‍රමාණය තියාගෙන අපි ආයෝජන ක්‍රියාවලිය වැඩි කරලා තියෙනවා. ආයෝජන නිරන්තරයෙන් ආයෝජන කරනවා, කෝල් ඩිපොසිට් වල ආයෝජනය කරනවා, ස්ථාවර තැන්පතු වල ආයෝජනය කරනවා. ඒ විදිහට ආයෝජන ප්‍රමාණය වැඩි කරලා මේ වෙනකොට මිලියන 711ක් මේ මාස 9 වෙනකොට අපි උපයලා තියෙන අඩු පොලි අනුපාතයක් තිබියදී. එතකොට ඒ නිසා අපි තව කොච්චර අපිට ව්‍යාපෘති ආවත් අපිට මං හිතනවා මේක ශක්තිමත්ව කරගෙන යන්න පුළුවන් කියලා. සාමාන්‍ය මාසයකට කොච්චර විතර වියදම් කරනවද ප්‍රතිලාභ සඳහා? මිලියන 450ක් 500ක් අතර ප්‍රමාණයක්. මේක වැඩි වෙනවද එන්න? දැන් වැඩි වෙන්න ඕනේ දැන් මේක. වැඩි වෙන්න ඕන. එන්න වැඩි වෙනවා.